කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අපි ගොඩදැසකින් මේ හම්බුනේ. ඉතින් ඔන්න අපි අද ආවා පැල්මඩොල පැත්තට ලස්සන දියැලක් බලන්න. ඉතින් දැන් අපි ඉන්නේ කුට්ටුපිටිය පාරේ. අපි අද බලන්න යන දියැල තමයි කිරිඳියැල දියැල. ඉතින් තව පොඩ දුරක් යන්න තියෙනවා. අපි ඉතින් දියැල ගාවට ගිහිල්ලාම හම්බෙමු. දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. ඉතින් ඔයාලා රත්නපුරේ පැත්තෙන් එනවනම් මෙන්න මේ හන්දියෙන් තමයි හරවන්නේ. එන්නම කුට්ටපිටිය පාර හැරෙන තැන තියෙන්නේ. පැල්මඩොල්ල ටවුන් එකට ටිකක් ඉහළින් හරවන්න තියෙන්නේ. මේ වම් පැත්තට තියෙන පාර තමයි හරවන්නේ. මෙතන දීච්ච ටිකට් කවුන්ටරෙන් ටිකට් අරගෙන අපි දැන් පල්ලෙහාට බහිනවා. පඩි 500ක් විතර තියෙනවා කොහොම බහින්න. හොඳයි නේ පඩි 500ක් තියෙනවා. පඩි 500ක් තියෙනවා. Google Map එකේ නම් පෙන්වන්න තව ගොඩක් උඩ දානවා. මං හිතන්නේ දියැලේ උඩ වෙන්නේ නැති. ඒක කියනවා Google Map එක වැරදි. මේ පඩි ලිස්සන නෑ බලාගෙන. Mengus dia. Masa kiri. Ini mengus kah? Udah apa sih? කිරිඳියැල්ල පහළට යන්න පුළුවන් තව. හරි ටික බහින්න ගියා තමයි එන්නේ. අර අතන උඩට යන්න පුළුවන්. මේ වහින දවස් ඉඳන් හොඳට වතුර තියෙනවා. පහළට ගිහලා හම්බෙමු. මෙන්න යාළුවෙක්. පඩිපෙළ ඔක්කොම තෙත බරිදලා තින්නේ.
වරිස්සමින් බහින්න ඕනේ. हमारे सिरीपा भी गया नहीं පාර වහින්නදී අම්මට සිරිම පාතුනේ. මේ දියඇල්ලේ උස මීටර 116ක් වෙනවා. එතකොට මේ දියඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුට්ටපිටිය කියන ග්‍රාම නිලධාරී කාර්යාලයට පිටලා තියෙනවා. එතකොට මේ දියඇල්ලෙන් ගලන වතුර එකතු වෙන්නේ කළුගඟේ අතුගංගාවක් කියන දිනවක් ගඟ. දිනවක් ගඟ ඊට පස්සේ කළුගඟට එකතු වෙනවා. ගොඩක් ලස්සන දියඇල්ලක් මෙතන මේ
ඉතින් ඔයාලත් මේ දියැල බලන්න එන්න. ලොකු අමාරුවක් නැහැ එන්න. වාහනේ එන්න පුළුවන් වාහනයකින් වුණත් පාරේ නවත්තන්න දැන්ටම. ඔයාලා කොළඹ පැත්තෙන් එනවා නම් රත්නපුර පහු කරලා පැල්මඩුල ටවුන් එකට එන්න ඕන. ටවුන් එකට චුට්ටක් මෙහෙන් දිනවා වම් පැත්තට කුට්ටපිටිය පාර කියලා. අන්නේ කුට්ටපිටිය පාරේ තමයි මෙතනට එන්න ඕනේ. ඉතින් මේ වහින කාලට නම් ලස්සනයි මේ යාල වතුර ගොඩක් තියෙනවා. දැන් ඒ දවස්වල වහිනවනේ. වහින කාලේ නම් වතුර සෑහෙන්න අඩුයි. ඉතින් ලස්සන දියල්ලක් මේක ප්‍රධාන පාරටත් පේනවා. ඇඹිලිපිටිය පැත්තට යනකොට මේ පේනවා මේක. ඒක කොසයි දියල්ලක්. මට මතක හැටියට ලංකාවේ 13 හරි 14 හරි උසවෙනියට. ඉතින් අපි උඩට ගිහලා හම්බෙමු. අපි දියැලේ උඩට යන්න හිතාන හිටියට ටිකක් වෙලාවකදී උඩහට වැහැලා දියැලේ වතුර බොර පාටට එන්න පටන් ගත්තා. ඒ කියන්නේ වතුර වැඩි වෙනවා. ඒ හින්දා අපි උඩට යන එක නතර කරලා දියැලේට සමුදෙන්න තමයි තීරණය කරේ. ඉතින් ඔයාලත් එන්න මේ දියැල බලන්න. ඉතින් ඔයගොල්ලෝ බැලුවා නේද අපේ ලස්සන පුංචි වීඩියෝ එක. ඉතින් අපි ආයෙත් දවසක හමු වෙනවා. එතකන් අපි අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපේ වීඩියෝ එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඔයගොල්ලෝ ඒවා කියන්න. අපිට ඒවා හදාගෙන තව ඉස්සරහට ලස්සන වීඩියෝ ඔයගොල්ලන්ට ගේන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න. ඔයගොල්ලෝ අපේ වීඩියෝ එක බලලා subscribe කරලා නැත්නම් subscribe කරලා කමෙන්ට් එකක් දාලා share කරලා අපිට පුංචි support එකක් දෙන්න. ගිහින් එන්න. Bye.